අද මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ ලංකාවේ අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් ජෑම් pear වලින් ටැංග්ලු හදන විදිහ. ඔයාලා දැකලා ඇති ස්ට්‍රෝබෙරි මිදි වගේ පළතුරු වලින් හදපු ටැංග්ලු. ඒත් මේ ජෑම් pear වල තියෙන ඇඹුල් රස හා පැණි රස නිසා ටැංග්ලු හැදුවම තියෙන්නේ පුදුම රසක්. මේක වීදුරුවක් වගේ දිලිසෙන කටුස් කාලා හැපෙන සුපිරි චීනි වීදි ආහාරයක්. අපි එක ගෙදර හදාගන්න විදිය බලමු. අපි බලමු මේකට අපිට මොනවද ඕන කරන්න කියලා. මම සාමාන්‍ය ගානට ඉදුණු ජෑම් pear ටිකක් සෝදලා පිරිසිදු කරගත්තා. ඊට අමතරව සීනි කෝප්ප භාගයක්, වතුර කෝප්ප කාලක්, ඒකම අයිස් කැට දාපු සීතල වතුර භාජනයක් ඕන වෙනවා. ජෑම් pear එක රඳවන්න ලී කූරක් වගේ කීපයක් ඕන වෙනවා. ඒකට මම ගත්තේ නම් ටූත් පික්ස්. නමුත් මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් සුදුසුම දේ තමයි බාබකියු ස්ටික් එක හරි ඉරටු සුද්ධ කළා ඒ වගේ හරි අපිට මේකට ගන්න පුළුවන්. සෝදලා පිරිසිදු කරගත්ත ජෑම් pear ගෙඩියේ මේ විදිහට මල අයින් කරලා බාබකියු ස්ටික් එකේ එක රඳව ගන්න පුළුවන්. අපිට ගෙඩි දෙකක් තුනක් රඳව ගන්න පුළුවන් මේකේ. මම ගත්තේ ටූත් පික් එකක් හින්දා මම මේකේ එකයි රඳව ගන්නේ. ටැංග්ලු හදද්දී ඒක සාර්ථක කරගන්න තියෙන වැදගත්ම රහසක් තමයි මේ අපි කරන්නේ. ජෑම් pear ටික හොඳින් හොදලානේ අපි ගත්තේ. මේ වගේ ටිෂු එකක් පාවිච්චි කරලා ඒකේ තෙතමනය සම්පූර්ණයෙන්ම නැති කරගන්න ඕනේ. ඒක හොඳට පිහදාලා ගත්තාම pear ගෙඩිය උඩ වතුර බිඳුවක්වත් තියෙන්නේ නැහැ. වතුර බිඳුවක් හරි තිබුණොත් අපි හදන පැණි තට්ටුව මේ pear ගෙඩියේ රැඳෙන්නේ නැහැ. දිය වෙලා යනවා. දැන් අපි සීනි පැණි තට්ටුව හදාගන්නයි හදන්නේ. සීනි කෝප්ප භාගයයි මම ගන්නෙ. ඒකට වතුර කෝප්ප කාලක් මම ගන්නවා. අපි ලිප ඔන් කරලා ඒකට මුලින්ම සීනි කෝප්ප භාගෙ දාගන්නවා. මේකට සුදු සීනි උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම ගෙදර තිබුණු සීනි එක තමයි මෙතනට පාවිච්චි කරේ. ඊට පස්සේ අපි වතුර කෝප්ප කාලය එකතු කරනවා. මෙතනදී මතක තියාගන්න ඕනේ විශේෂම දේ තමයි කිසිම වෙලාවක මේ මිශ්‍රණය හැන්දෙන් කලවම් කරන්න එපා. හැන්දෙන් හැදුවොත් සීනි කැට ගහෙන්න බලනවා. ලිප මධ්‍යම ප්‍රමාණයේ තියලා සීනි ටික දිය වෙලා බුබුලු දානකම් විනාඩි 8ක් 10ක් විතර තියන්න. මිශ්‍රණය උපු වෙලා රන්වන් පාට එනකොට පදම බලන්න ඕනේ. ඔන්න අපේ මේක හැදෙන අතර වාරේ අපි අයිස් කැට දාපු වතුර වාජනය ලෑස්ති කරලා තියාගන්නවා. අපි පැණි බින්දුවක් අරගෙන අපි ලෑස්ති කරගත්ත අයිස් වතුරයකට දාලා බලනවා ශනිකව ගල් වෙනවද කියලා වීදුරු කෑල්ලක් වගේ. අන්න එහෙමනම් පදම හරි. එතකොට අපි ලිප ඔෆ් කරනවා. අපි ලෑස්ති කරගත්ත ජෑම් pear කූරක් අරගෙන මේ උණුසුම් සීනි පැණි එකේ එක පාරක් විතර වේගයෙන් කරකවලා තුනී සීනි තට්ටුවක් තවර ගන්නවා. අපි ඒක තවරගත්ත සැනින්ම අපි හදාගත්ත අයිස් වතුර බඳුනේ තප්පර දෙකක් තුනක් ගිල්ලලා තියෙනවා මේක. අන්න ඒ වෙලාවේ තමයි මේ සීනි තට්ටුව එකපාරටම සීතල වෙලා තද වෙන්නේ. මේ තියෙන්නේ අපේ ජෑම් pear ටැංග්ලු එක ලස්සනට ලෑස්ති වෙලා තියෙනවා. තවත් අලුත් වීඩියෝ එකකින් ආයිත් හමු වෙන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.